ගෞරවනීය මහා සංඝරත්නයේ අවසර අන්‍ය ආගමික පූජකතුමන්ලාගෙන් අවසර ගරු මැති ඇමතිවරුනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනි සභාවේ රැස්ව සිටින නෝනාවරුනි මහත්තුරුනි වින්සන් චර්චිල් මැතිතුමා එක සැරයක් කියලා තියෙනවා එතුමා රැස්වීමකට යන්න ඉස්සෙල්ලා කතාවකට ලෑස්ති වෙනවයි කියලා. නමුත් ඊට පස්සේ සභාවට ගිය අවස්ථාවේ සභාවේ ඉන්න සෙනඟ දැක්කහම එතුමා ඊට හාත්පසින්ම වෙනස් කතාවක් කියන ඒ අවස්ථාවේ කරන්නේ. කතාව කරලා ගෙදර ගිහිල්ලා එතුමා තවත් කතාවක් කරනවලු. හැම අවස්ථාවෙදීම එතුමාගේ තුන්වෙනි කතාව තමයිලු හොඳම කතාව. මම ඒක කියන්න හිතුවේ මේ අවස්ථාවේදී මම මෙතෙන් එනකොට මම විශ්වාස කරගෙන හිටිය එක්තරා විදිහක කතාවක් කරන්නට. නමුත් මට පේන්නේ යනවා මෙතන නීතිඥ වෘත්තියට සම්බන්ධ අයට වඩා නීතිඥ වෘත්තියට සම්බන්ධ නොවන විශාල පිරිසක් සිටින නිසා මම කරන කතාව මම පොඩ්ඩක් වෙනස් කරොත් හොඳයි කියලා මට හිතුණා. ඒ විතරක් නෙවෙයි අපේ ඉමිතියාස් මහත්මයා කතා කරනකොට ශහීද් ඉමිතියාස් මගේ හිතවත් මිත්‍රයා නීතිඥතුමා එතුමා ද්‍රවිඩ භාෂාවෙන් තමුන්වහන්සේලා අමතා කතා කරා. ද්‍රවිඩ භාෂාවෙන් තමුන්වහන්සේලා අමතා කතා කරනකොට මට හිතුණා අනේ මටත් ඒ වගේ කතා කරන්න පුළුවන් නම් කොච්චර හොඳද කියලා. ඒක නිසා මං හිතුවා එතුමාට කරන උපහාරයක් හැටියට ද්‍රවිඩ භාෂාව කතා කරන විශ්වභාව හිස්නායිට කරන උපකාරයක් හැටියට මමත් පුළුවන් දෙමළෙන් වචන කීපයක් කතා කරනවා කියලා. எனக்கு உங்களுக்கு தமிழில் கதைக்க விருப்பம். ஆனால் எனக்கு நல்லாய தமிழ் பேச முடியாது. இன்னும் நான் தமிழில் படிக்கிறேன். நாம் பள்ளிக்கூட மாணவராக இருக்கும் போது தமிழ் படிக்க விரும்பினேன். I was sent to a Tamil teacher. அவர் 50 ரூபாய் கேட்டார். That was too much for my poor father. அந்த நேரத்தில் அது பெரிய காசு. அதால் எனக்கு அந்த நேரத்தில் தமிழ் படிக்க முடியவில்லை. நான் இப்போ தமிழ் படிக்கிறேன். ஆனால் எனக்கு இப்போ ரொம்ப அவசர வேலைகள் இருக்கு தமிழ் படிக்க நேரம் இல்லை. அந்த நேரத்தில் எனக்கு காசு இல்லை, இந்த நேரத்தில் நேரம் இல்லை, எல்லாம் விதித்தாங்க. නොනවරණි මහත්වරණි මම තමුන්නාන්සේට කියන්න ඕනේ නීති විද්‍යාලයට කරුණාරත්න හේරත් මහත්තයා ආවේ මෙයිට අවුරුදු 36කට විතර ඉස්සර වෙලා. තමුන්නාන්සේලා පුදුම වෙයි එතුමා ගේට්ටුවෙන් ඇතුල් වෙලා ඉස්සෙල්ලාම ආවේ මන් ළඟට. මන් දන්නේ ඇයි කියලා. කෙලින්ම ඇවිල්ලා මාත් එක්ක තමයි කතා කරේ කරුණාරත්න හේරත් මහත්මයා. එදා අපේ ඇතිවෙච්ච මිත්‍ර සම්බන්ධකම අද වෙනකල්ම තියෙනවා. මට කිසිම විශ්වාසයක් නැහැ මේ පොත පිළිබඳ විවරණයක් කරන්නයි කියලා එතුමා මගෙන් ඉල්ලා හිටියේ. මම නීතිපති ධූරය දරනවාට වඩා එතුමාගෙත් එක්ක තියෙන ඉතාමත් හිතවත් යාළුකම මිත්‍රකම නිසායි කියලා මම විශ්වාස කරනවා. නොනවරණි මහත්තුනි මම රැස්වීමට ආවට පස්සේ මට තවත් ඉතාමත්ම ප්‍රීතිදායක දෙයක් සිදු වුණා. ඒක වෙයි කියලා මම හිතාගෙන හිටියා. නමුත් අහම්බෙන් උත් ඒක සිදු වුණා. මගේ හිතවත්ම මිත්‍රයෙක් ඉස්කෝලේ යන කාලේ ඉඳලා ඉමිතියාස් බාකිර්මාකර් මහත්මයා අවුරුදු මං හිතන්නේ 25කට විතර පස්සේ මාත් එක්ක එක ළඟ වාඩිලා කතා කර කර හිටියා. මට ඒක ඉවසන්න බැරි තරම් සන්තෝෂයක්. ඉමිතියාස් බාකිර්මාකර් මහත්මයා මාත් එක්ක වාඩි වෙලා ඉන්න අතරේ එහා පැත්තේ එතුමා මට පරණ කතාවක් මතක් කරා. ඉමිතියාස් කිව්වට කමක් නැහැ නේද? එතුමා මගෙන් අහනවා ඔබට මතකද ඒ දවස්වල මම ඔබ දේශපාලනයට ඇදලා ගන්න බොහොම උත්සාහ කරා. නමුත් ඔබ කවදාක්වත් දේශපාලනයට එන්න කැමති වුණේ නැහැ. ඉතින් මන් දන්නේ එතුමා මට යමක් කිව්වා ඒ දේ හිතා ගන්න මම තමුන්නාන්සලාට ඉඩ තියා ගන්නවා. අපේ කරුණාරත්න හේරත් මහත්මයා මේ ලියලා තියෙන පොත මං හිතන්නේ මේ වගේ වකවානුවක අපේ ස්වාමීන් වහන්සේලාට මං කියන්න ඕනේ මේ වගේ වකවානුවක ඉතාමත්ම වැදගත් දෙයක්. එතුමා මම දන්නවා හොඳටම දන්නවා එතුමා ඉතාමත්ම භක්තිමත් බෞද්ධයෙක්. බෞද්ධ ආගමානුකූලව කටයුතු කරන ඉතාමත්ම සිල්වත් ඒ කාලෙත් පන්සල් යන අපිටත් පන්සල් වලට යන්න අපිව ඇදගෙන යන භික්ෂුන් වහන්සේලා ආශ්‍රය කරන ඉතාමත්ම හොඳ බෞද්ධයෙක්.
එතුමන් වගේ කෙනෙක් මේ වගේ අවස්ථාවක මුස්ලිම් නීතිය ගැන පොතක් ලියා තිබීම මං හිතන්නේ මේ රටේ ජාතික ආගමික සමගිය අගය කරන හැම කෙනෙකුටම හදවතින්ම සතුටු වෙන්න පුළුවන් දෙයක් කියලා මම මුලින්ම කියන්න ඕනේ. මේ පොත පිළිබඳව විද්වත් විග්‍රහයක් කරන්න මං හිතන්නේ මට වඩා ඉතාමත්ම සුදුසු කෙනෙක් තමයි ෆායිස් මුස්තාෆා මැතිතුමා. එතුමා තමුන්නාන්සලාට ඒක පිළිබඳ විද්වත් විග්‍රහයක් කරයි මට ඒ පිළිබඳව කිසිම සැකයක් නැහැ. නමුත් මම තමුන්නාන්සලාට කියන්න ඕනේ මේ පොත පිළිබඳ විවරණයක් කිරීමට මට ආරාධනා කරපු අවස්ථාවේදී මම ඒ පොත සම්පූර්ණයෙන්ම කියෙව්වා. ඒ සම්පූර්ණයෙන්ම කියවලා ඉවරුණාට පස්සේ මට හිතුණා කරුණාරත්න හේරත් මහත්මයා මේ වගේ ග්‍රන්ථයක් ලියන්න කොයිතරම් මහන්සි වෙන්න ඇතිද කියලා. ඒ ග්‍රන්ථයේ ඒ තරමටම ඒ කාලේ තිබිච්ච හැම දෙයක් පිළිබඳව ඉතාමත්ම හොඳින් අධ්‍යයනයක් කරලා තමයි එතුමා ඒක කියලා තියෙන්නේ. Let me tell that in English also, sir, for Mr. Faiz Mustafa. I think he knows his English better than the Sinhala language. No, I know he knows his Sinhala also. But I thought that when writing this book, Mr. Karunaratne Herath has not left any scrap of paper unread. Anything written on that book he has read. Even the gazette notifications, every book, every case referring to Muslim law had been very well read and then written down by Mr. Karunaratne Herath. I think books of this nature are something that all of us should look forward to, and we should encourage persons to contribute to the literature in that way. For that purpose, I congratulate Mr. Karunaratne, and I'm sure Mr. Faiz Mustafa will be able to make a critical analysis of the book when he comes to the stage in order to deliver his speech. දැන් නෝනවරණි මහත්මයා මම තමුන්නාන්සට කිව්වා මෙතන ඉන්න තමුන්නාන්සලාගෙන් වැඩි දෙනෙක් නීතිඥයෝ නෙවෙයි කියලා. නීතිඥවරයෙක් කියන්නේ වගේම වෙනත් වෘත්තිකයෙක් කිව්වහම හැම දෙයක්ම දන්නේ නැහැ ඒ වෘත්තියට අදාළ. දැන් නීතිය පැත්තෙන් ගත්තොත් රටේ ඉන්න ඕනෑම නීතිඥ මහත්මයෙක් ෆයිස් මුස්තාෆා මහත්තයා නිහතමානීව මාත් එක්ක එකක වෙයි. එතුමා උනත් නීතිය හැම දෙයක්ම දන්නේ නැහැ. නමුත් නීතිඥයෙකුට තියෙන ඉතාමත්ම වැදගත් දේ තමයි යම්කිසි අවස්ථාවක නෛතික ගැටලුවක් ඇති වුණාම ඒ නෛතික ගැටලුවට අදාළ වන්නා වූ නීති අපිට හොයාගන්න පුළුවන් කොහෙන්ද කියන එක පිළිබඳව අපිට යම්කිසි දැනුමක් තියෙනවා නම් ඒක තමයි නීතිඥවරයෙක්ගෙන් අවශ්‍ය වෙන්නේ. An attorney at law should know where to find the law. That is what is necessary. An attorney at law will not be able, or he will not know the law. He will not know everything under the law. But he should be able to direct a junior, or he should know that this is the place from which I could find out the law which pertains to this particular subject. That is what is expected. And I think for any practitioner who wishes to be guided that way, what Mr. Karunaratne Herath has written is a wonderful book which all of us should applaud and all of us should encourage Mr. Karunaratne Herath. දැන් මුලින්ම නීතියක් ගැන බලනකොට ඒ නීතියේ මූලාශ්‍ර පිළිබඳව අවබෝධයක් තියෙන්න ඕනේ. නීතියේ මූලාශ්‍ර පිළිබඳ අවබෝධයක් තියෙනවා නම් නීතිය හොයාගන්න පුළුවන් කොතනින්ද කියන එක පිළිබඳව කිසිම අපිට ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. මේ පොතේ පටන් ගන්නේ මුස්ලිම් නීතියේ මූලාශ්‍ර පිළිබඳව. මම තමුන්නාන්සලේ වගකීමෙන් කියනවා මුස්ලිම් නීතිය පිළිබඳව යම්කිසි දැනුමක් ලබා ගන්න නීතිඥයෙක් වෙන්න ඕනේ නැහැ. මේ පොත කියවුවොත් ඉතාමත්ම පැහැදිලි දැනුමක් ඒ පිළිබඳව ඔබට ලබා ගන්න පුළුවන් කිසිම සැකයක් නැහැ ඒ පිළිබඳව. මුස්ලිම් නීතියේ මූලාශ්‍ර මොනවද කියන එක ඉතාමත්ම පැහැදිලිව සඳහන් කර තිබෙනවා. යම්කිසි ප්‍රශ්නයකට අදාළ වන්නා වූ නෛතික තත්ත්වය මොකක්ද කියලා හොයාගන්න ඕනේ නම් බලන්න ඕනේ කොතනද. ඒකට අදාළ නීති කොතනද තියෙන්නේ. ඒකට අදාළ පොත් මොනවද කියන එක එතුමා ඉතාමත්ම පැහැදිලිව ඒක කියලා තියෙනවා. මටත් ඒක ඉතාමත්ම ප්‍රයෝජනවත් වුණා. මම ඒක මගේ පුස්තකාලයේ විශේෂ තැනක තියලා තියෙනවා. කරුණාරත්න හේරත් මහත්තයා ලියපු නිසාම නෙමෙයි. ඉතාමත්ම වටිනා ග්‍රන්ථයක් නිසා කියන එක මම තමුන්නාන්සලට කියන්න ඕනේ. එතකොට මුස්ලිම් නීතියේ මූලාශ්‍ර පැහැදිලිව කියලා තියෙනවා. දැන් තමුන්නාන්සලා නීතිඥ මහත්තුරුන්ට මේ අනිත් නෝනාවරු මහත්තුරුන්ට මම කියන්න ඕනේ අපේ රටේ නීතිය විවිධාකාරයි. අපරාධ නීතිය කියලා කොට්ටාශයක් තියෙනවා. අපරාධ නීතිය කියලා කියන්නේ යම්කිසි වරදක් කරන කෙනෙකුට දඬුවම් කරන්නා වූ නීතිය. එතකොට ඒ නීතිය රටක තියෙන්න ඕනේ. එතකොට තමයි රට පාලනය කරන්න පුළුවන් නීතිය ක්‍රියාත්මක කිරීම ඒ වගේ කරන්න ඕනේ. දැන් 1815 මාර්තු 2 වෙනිදා ඉතාමත්ම වැදගත් දෙයක් සිදු වුණා. වැදගත් දේ තමයි ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් බවට පත් වුණා. We became a colony of the British in 1815.
Now, after we became a British colony in 1815, the British had a rule that they followed in respect of every colony. And that rule was they let the laws that were in that country to prevail. They never wanted to change the laws. රටේ පවතින නීතිය ඒ වගේම පවත්වගෙන යන්න එයා ඉඩ දුන්නා. බ්‍රිතාන්‍ය සෑම යටත් විජිතයක් සම්බන්ධයෙන්ම ක්‍රියා කරපු විදිහක් ඒක. රටේ යම්කිසි නීතියක් ඔවුන් ඒ රට යටත් විජිතයක් බවට පත් කරගන්න අවස්ථාවේදී යම්කිසි නීතියක් තිබුණා නම් ඒ නීතිය ඒ රටේ පවතින ඔවුන් ඉඩ ඇරියා. ඒක නිසා තමයි නෝනාවරුනි මහත්තුරුනි අපේ රටේ රෝම ලන්දේසි නීතිය තියෙනවා, ඉංග්‍රීසි නීතිය තියෙනවා, මුස්ලිම් නීතිය තියෙනවා, දේශවලාමේ නීතිය තියෙනවා. ওই නීති පද්ධති ඔක්කොම සංකලනයක් තමයි අපේ නීතිය. නමුත් වැදගත් දෙයක් මෙන්න මේක. ඔය නීති මං කියපු නීති මුස්ලිම් නීතිය, දේශවලාමේ නීතිය, ඒ වගේම රෝම ලන්දේසි නීතිය ඒව ඔක්කොම අදාළ වෙන්නේ පුද්ගලයන් සහ දේපල පිළිබඳව පමණයි. රටේ අපරාධ නීතිය පිළිබඳව ඒ කාලේ පැවතිච්ච නීතිය ඉංග්‍රීසින් අහෝසි කරා. ඉංග්‍රීසින් ආවට පස්සේ රටේ පැවතිච්ච අපරාධ නීතිය ශ්‍රී ලංකාවේ තිබිච්ච හැම අපරාධ මොකද ශ්‍රී ලංකාවේ කාලේ සිංහල පුද්ගලයින්ට උඩ රට නීතිය තිබුණා. බ්‍රිතාන්‍ය පාලකයෝ කිව්වා නෑ අපරාධ නීතිය අපි මුළු රට වෙනුවෙන්ම අහෝසි කරලා රට වෙනුවෙන් අපි එකම අපරාධ නීතියක් ගේනවා කියලා දණ්ඩ නීති සංග්‍රහය කියලා එකක් පැනෙව්වා. So when the British took over, what they said was, they said that the criminal law of the country should be one law. Therefore, we are going to abolish the criminal law that is applicable in the country. Therefore, we are going to bring or enact a penal code which will rule the country, and that will provide for the provisions of criminal law. ඇයි කියලා දන්නවද අපරාධ නීතිය එවකට තිබිච්ච අපරාධ නීතිය අහෝසි කළ ඉංග්‍රීසි නීතිය ගෙනාවේ? බ්‍රිතාන්‍ය ජාතිකයෝ කිව්වා ලංකාවේ තියෙන අපරාධ නීතිය අතිශයින් ක්‍රූර අපරාධ නීතියක්. ඒකේ තිබෙන්නා වූ දඬුවම් ඉතාමත්ම වැඩි. ඒක නිසා අපි ඒකට දණ්ඩ නීති සංග්‍රහයක් ගෙනල්ලා දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඬුවම් ගේනවා කියලා තමයි අපරාධ නීතිය ගෙනාවේ. දැන් කරුණාරත්න හේරත් මහත්මයා ලියලා තියෙන මේ පුස්තකයේ තිබෙන්නා වූ සියලුම නීති ප්‍රතිපාදන මුස්ලිම් නීතියේ පුද්ගල නීතියට අදාළ නීති ප්‍රතිපාදන. පුද්ගල නීතියට අදාළ ප්‍රතිපාදන කියන්නේ මුස්ලිම් ජාතිකයෝ විවාහ වෙනකොට අදාළ වන්නා වූ ප්‍රතිපාදන මොනවාද? එයාගේ විවාහ වීමේ වයස් සීමාව කුමක්ද? විවාහ වුණාට පස්සේ ස්වාමි පුරුෂයා සහ භාර්යාව අතර ඇත්තා වූ සම්බන්ධතාවය පිළිබඳව තිබෙන්නා වූ නීති මොනවාද? දැන් එතුමාගේ ග්‍රන්ථයෙන් මම ඉගෙන ගත්තා වගේ නබිතුමා හෙළි කරා ලෝකෙට ගේබ්‍රියල් කියන දේවදූතයෙක් තුලින් දෙවියන් වහන්සේ පිළිබඳව පනවපු යම්කිසි නෛතික ප්‍රතිපාදන. ස්වාමීන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේගේ පරාභව සූත්‍රයේ, වසල සූත්‍රයේ, සිගාලුවාද සූත්‍රයේ ගිහි විනය පිළිබඳව කර තිබෙන්නා වූ ඒ දේශන බැලුවොත් ඒ දේශනවල අන්තර්ගත තිබෙන සමහර ඒවා සමාජය නිසිමඟට යොමු කරන්න, සමාජයේ ශික්ෂාකාමී කරන්න දේශනා කරලා තිබෙන එම දේශන. එතකොට මේ නබිතුමා විසින් හෙළි කරපු ඒවත් ඒ ආකාරයටම ඒ ගණයටම වැටෙන ඒවා කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් ලංකාවේ මුස්ලිම් ජාතිකයන්ට අදාළ වන්නා වූ වෙනම අධිකරණ ක්‍රමයක් තියෙනවා පුද්ගල නීති සම්බන්ධයෙන්. ක්වාසි මණ්ඩල කියලා. එයාගේ විවාහ වුණාම එයාගේ දරුවන් නඩත්තු කිරීම පිළිබඳව තිබෙනවා වෙනම නීති. තමුන්නාන්සලට මේක මම කියන්න ඕනේ, මේක තමුන්නාන්සලා දන්නවත් ඇති සමහර අවස්ථාවලදී අපේ හාමුදුරුවනේ ටික කාලයකට ඉස්සෙල්ලා තිබුණා මුස්ලිම් ජාතිකයෙකුට පුළුවන් කාන්තාවෝ 4 දෙනෙක් විවාහ කරගන්න. අනිත් කෙනෙකුට එහෙම විවාහ කරගන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේ වෙනත් කෙනෙක් විවාහ කරගන්නවා නම් ඒක නීති යටතේ දඬුවම් ලැබිය යුතු වරදක්. නමුත් එක්තරා කාලයකදී තිබුණා යම් කිසි කෙනෙක් අන්‍යාගමකට අයත් කෙනෙක් හරි ඒ තැනත්තට තවත් භාර්යාවක් විවාහ කරගන්න ඕනේ වෙනවා නම් එයා මුස්ලිම් ආගමට ගිහිල්ලා ඒක කරන සිරිතක් තිබුණා. මේක සම්බන්ධයෙන් තීරණය වෙච්ච නඩු තීන්දුව කරුණාරත්න හේරත් මහත්මයාගේ ග්‍රන්ථයේ ඉතාමත්ම පැහැදිලිව විස්තර කරලා තියෙනවා. අධිකරණය පැහැදිලි නඩු තීන්දුවක් දුන්නා. විජේසුන්දර නඩු තීන්දුවේ මං හිතන්නේ විජේසුන්දර නඩු තීන්දුවේ පැහැදිලි වගකීමක් දුන්නා. අබේසුන්දර නඩු තීන්දුවේ පැහැදිලි තීන්දුවක් දුන්නා. ඒ කරන අවස්ථාවේදී ඒ තැනැත්තා මුස්ලිම් ආගමට ගිය භක්තිමත් මුස්ලිම් භක්තිකයෙක් විය යුතුයි. නැත්නම් ආගමේ මුවාවෙන් ඒ වගේ දේවල් කරන්න අන්‍ය ආගමකින්ට ඉඩ දෙන්න බෑ කියලා පැහැදිලිව තීරණය කරා.
ඉතින් ඒ ග්‍රන්ථයේ ඒ නඩු තීන්දුව පිළිබඳව විශේෂයෙන් ඉතාමත්ම හොඳ විවරණයක් එතුමා කළා තියෙනවා. පුද්ගල නීතියට අදාළ වෙන්නේ පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳව. විවාහ අයිතිවාසිකම්. ඒ වගේම දරුවන් නඩත්තු කිරීම. ඒ වගේම දේපල උරුම වීමේ අයිතිවාසිකම් පිළිබඳව. දැන් යම් අවස්ථාවකදී යම් කිසි කෙනෙක් මිය ගියාට පස්සේ ඒ තැනැත්තාට ආය දේපල උරුම වෙන්නේ අන්තිම කැමැති පත්‍රයක් අනුව. අන්තිම කැමැති පත්‍රයක් ඒ තැනැත්තා ලියලා නැත්තම් එතකොට දේපල උරුම වීමේ යම් කිසි නෛතික ප්‍රතිපාදන තියෙනවා. මුස්ලිම් ජාතිකයෝ වෙනුවෙන් ඒක ඒ වගේ සිද්ධ වෙන්නේ කොයි ආකාරයටද කියන එක මුස්ලිම් නීතියේ පැහැදිලිව කියලා තියෙනවා. කරුණාරත්න හේරත් මැතිතුමාගේ ග්‍රන්ථයේ පිළිබඳව ඉතාමත්ම පැහැදිලි විවරණයක් කරලා තියෙනවා. ඉතින් මම තව එකක් මේ අවස්ථාවේදී කියන්න ඕනේ. මම දීර්ඝ වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම තමුන්නාන්සලට කිව්වා වගේ මගේ දේශනාවේදී මම බලාපොරොත්තු වෙන්නේ ඉතාමත්ම කෙටියෙන් මේ පිළිබඳව විවරණයක් කරන්නට. මේට වඩා නෛතික විවරණයක් කරොත් එහෙම ඒකේ තරම් රසවත් දෙයක් වෙන්නේ නැහැ තමුන්නාන්සලා වැඩි දෙනෙකුට. මොකද නෛතික තත්ත්වය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගන්න නම් ඒ නෛතික මූලධර්ම පිළිබඳව දැනුමක් තියෙන්න ඕනේ. මම මේ වගේ දෙයක් කරොත් තමුන්නාන්සලා ගෙදර ගිහිලා කියයි නීතිපතිතුමා ඇවිල්ලා කතා කරා කියපු කිසි දෙයක් අපිට තේරුනේ නැහැ කියලා. ඒක නිසා මම මේ පිළිබඳව දීර්ඝව කියන්නන්නේ නැහැ. නමුත් මම එක දෙයක් තමුන්නාන්සට කියන්න ඕනේ. මම ඊටාත්ම පැහැදීමටපත් වුණා කරුණාරත්න හේරත් මහත්මයාගේ එම කියමන එම කතාව අහලා. එතුමා කියනවා, I will tell this in English also. In that book he has said that when he took oaths as a young lawyer in the year 1980, he got a brief where he was asked to defend or appear on behalf of a girl who had conceived illegally out of wedlock. And then after appearing in that case, he found out, and he won the case in the original court. That was the case for maintenance. But later he found out that the case had been set aside, or the judgment had been set aside by the Court of Appeal in appeal. And this poor girl who had conceived as a result of an illegitimate affair with a rich person, according to him, was left high and dry without any remedy under the law. Then later, when he went into this, he has found out that if he had known the Muslim law as he knows it today, he had a better case and he could have got a remedy for that girl. So that was something that has hurt him a lot. And he says that even today, it hurts him, and he has a guilty conscience about that matter, because if we had known the law as he knows it today, there were several grounds upon which he could fought that case and got the remedy for his client. ඉතින් එතුමා කියන්නේ අද එතුමා මුස්ලිම් නීතිය දැනගෙන ඉන්න තරමට එදා දැනගෙන හිටියා නම් එදා එතුමාට අවස්ථාව තිබුණා ඒ අහිංසක කාන්තාවගේ නඩු ඔయిత වඩා හොඳට කරන්න. ඒක නිසායි නෝනාවරුනි මහත්තුනි මම තමුන්නාන්සලට කියන්නේ මුස්ලිම් නීතිය කියන්නේ අපි නීති විද්‍යාලයේ එක්තරා විෂයක්. ඒ විෂය අපිට උගන්වනවා වෙනම පුද්ගල නීති කොට්ටාශය අර්ථයේ මුස්ලිම් නීති විෂය. මුස්ලිම් නීතිය පිළිබඳව ගැඹුරු අධ්‍යයනයක් කිරීමට අවශ්‍ය පහසුකම් පොත්පත් අපේ රටේ තවම නැහැ. මුස්ලිම් නීතියට අදාළව නඩු තීන්දුව තිබුණාට මුස්ලිම් නීතිය අපේ රටේ ඉන්නා වූ මුස්ලිම් ජනතාවට බලපෑවට ඒ පිළිබඳව ගැඹුරු අධ්‍යයනයක් කිරීමට තරම් ප්‍රමාණවත් පහසුකම් තවම නැති බව අපිට පෙනී යනවා. ඉතින් අපි රවුෆ් හකීම් ඇමතිතුමා මෙතන ඉන්නවා. මම එතුමා ගැනත් වචනයක් කියනකොට මගේ කතාව ඉවර කරන්න ඉස්සර වෙලා එතුමාව දකින හැම අවස්ථාවම මම මගේ පාසලට යනවා. මගේ පාසලේ හිටියා සවාඩ් කියලා මහත්මයෙක්. සවාඩ් කියලා එතුමා මුස්ලිම් මහත්මයෙක් රවුෆ් හකීම් මහත්මයාගේ තාත්තගේ අයියා. තාත්තගේ ඉකුසුපන් අයියා සවාඩ් මහත්මයා තාමත් ඉන්නවා. නෝනාවරුනි මහත්වරුනි සවාඩ් මහත්තයා මුස්ලිම් ජාතික සවාඩ් මහත්තයා මට ඉස්කෝලේ ඉගැන්වුවේ සිංහල. අපේ ඉස්කෝලේ හිටපු ඉතාමත්ම හොඳම සිංහල ගුරුවරයෙක් සවාඩ් මහත්තයා. මම අද තමුන්නාන්සලා ඉදිරියේ කතා කරනකොට තමුන්නාන්සලට හිතෙනවා නම් මට සිංහල භාෂාවෙන් චතුර ලෙස කතා කරන්න පුළුවන් කියලා ඒ ගෞරවයෙන් 60%ක්වත් අඩු ගානේ සවාඩ් මහත්තයාට ලැබෙන්න ඕනේ කියන එක මම මේ අවස්ථාවේ කියනවා. නීතිඥයෙක් හැටියට කරුණාරත්න හේරත් මහත්තයා අද මං හිතන්නේ අවුරුදු 30කට ආසන්න කාලයක් 32ක් විතර නීතිඥ ධුරේ ඉන්නවා. ඉතින් එතුමා වැනි පරිණත බුද්ධියක් තියෙන නීතිඥ වෘත්තියේ තැළුණ පොඩි වුණ නීතිඥ මහත්මයෙක් අතින් ඒ වගේ දෙයක් බිහිවීමේ අපිට පුදුමයට කාරණයක් නෙමෙයි. එතුමාට නිරෝගී සුවය ලැබේවා.
එතුමාට මේටත් වඩා ඉදිරියට ගමන් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා. තමුන්නාන්සලා සියලු දෙනාටම ජය වේවා කියමින් මගේ කතාවම අවසන් කරනවා.